සුබ සන්ධ්‍යාවක් හිතන්න යමක් vlogs බලන ඔයාලට. ඉතින් මම දන්නවා හැම ෆ්‍රයිඩේම දැන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්නවා මගේ vlog එක අරන් එනකම්. ඉතින් මේ වෙනතෙක් මගේ vlog එක රැඳී හිටපු ඔයාලට ගොඩක්ම ස්තුතියි. ඉතින් අදත් මට හිතුණා මේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න මම මොනවාද කරන්නේ? මගේ ලයිෆ් එක මම කොහොමද එන්ජොයි කරන්නේ? මම කොහොමද මාව සතුට කරන්නේ? ඒ දේවල් ඔයාලා එක්කත් ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නෙමේ ස්ට්‍රෙස් කියන එක. ජොබ් ස්ට්‍රෙස් තමයි නම්බර් 1. ඉතින් මම හිතුවා මට පොඩි ක්ලිප්ස් ටිකකුත් මම මේකට ඇඩ් කරලා තියෙනවා. මම කොහොමද ලයිෆ් එක එන්ජොයි කරන්නේ කියලා. මගේ නිවාඩු දවසේ. ඉතින් මට හිතුණා ඔයගොල්ලොත් එක්කත් මේක ෂෙයා කරගෙන මම කොහොමද මගේ ජොබ් එකයි බිස්නස් එකයි දෙකම බැලන්ස් කරගෙන මගේ ලයිෆ් එක එන්ජොයි කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසාන වෙනතෙක් ඉතින් ඔයාලගේ ජීවිතේ විඳින්න කැමති ඔයාලා වෙනුවෙන්ම තමයි මේ vlog එකත්. ගිහින් එන්න. සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම ඉතින් ඕගොල්ලන්ට පොරොන්දු වෙච්ච දෙයට මම ගියා ඉවොන් මෝල් කියන මෝල් එකට මං ආසම ෂොප් එකට. ඉතින් මම ගියේ මට සෙට් වෙන මොනවා හරි තියනවාද කියලා බලන්න ඇඳුම්. මම ඇත්තටම මෙතනින් තමයි ගොඩක් වෙලාවට ඇඳුම් ගන්නෙ. ඉතින් මේ ෂොප් එකේ නම තමයි ඇමරිකන් හලික්. ඉතින් ඔයාලත් ජපානයේ ඉන්න කෙනෙක් නම් ඇමරිකන් හලික් එකට යන්න අමතක කරන්න එපා. ඉවොන් මෝල් එකට ගියොත්. ඉතින් ඇත්තටම මෙතන අපිට සෙට් වෙන ගොඩාක් ඇඳුම් තියෙනවා. ඉතින් මම මගේ දවස කොහොමද එන්ජොයි කරන්නේ මම කොහොමද මගේ මනස රිලැක්ස් කරගන්නේ කියලා තමයි මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ. ඉතින් ඇත්තටම අපිට ඒකට ටයිම් එකක් එනකන් ඉන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ඒ ටයිම් එක අපිටම හදාගන්න. ඉතින් මේ විදිහට තමයි මම මගේ shopping vlog එක නිමා කරේ. තවත් ආස කෝනර් එකකට ගියා මම. ඉතින් ඇත්තටම මේ මල් දකිනකොට පුදුම සැහැල්ලුවක් හිතට දැනෙන්නේ. මදර්ස් ඩේ එක වෙනුවෙන් තමයි මේවා හදලා තිබ්බේ. ඉතින් අපේ ජීවිතේ විඳින්නනේ අපි ආස.